බොරු බස් දොඩමිනේ සලුවක්ද අත රැගෙනේ පතිනි දෙවි අනේනේ මෙසලු පාලිය සබේ එන්නේ දෙන්න දෙනයි නා දෙන්න හන දෙනයි දෙනෝ නාඩෙන් දෙනයි දෙන්න හන දෙන දෙනයි දෙනෝ දෙන්න දෙනයි නා දෙන්න හන දෙනයි දෙනෝ නාඩෙන් දෙනයි දෙන්න හන දෙන දෙනයි දෙනෝ නාඩෙන් දෙනයි දෙන්න හන දෙන දෙනයි දෙනෝ මදුරාපුර වැඩි මදුරාපුර වැඩි පතිනිලාඳුනේ නුදුරාතේද ආන සකයි පාන්නේ ඇදුරාතෙල් මල් ඔප්පු අම්බරාපති සාලු සාලාවාඩිනේ සුදු කිරි අයියා අත්තරම් මල්ලි සුදු අයියේ ඔව් ඉතින් බලන්නකෝ තුරු කතරක් ගෙවාගෙන ඇවිල්ලා පල්ලෙහාට ගිහලා පොඩි රවුමක් දැව්වාම එන්න හිතෙන්නේ නෑනේ අයියේ මල්ලි මේ කොහේ යන ගමන්ද ඈ ඔව් යන්නේ කොහෙද මල්ලේ පොල් වෙලා තියෙන්නේ අයියේ මගේ ඇහැ ගිනි කන වැටෙනවා වගේනේ ඒ මොකෝ ඈ ඒ මොකෝ ඒ බලන්න අයියේ හොරන පැත්තේ මෙච්චර ලස්සනයි කියලා මං හිතුවේ නෑනේ ඔව් 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 ඈ දැන්ද පේන්නේ මල්ලිට ඒක ඒකනේ මට මේ පෙරකරෝද මහත්තුරුන්ගේ ඔව් ඔව් ඊතිවල් මාදර සෙත්තාන්තියක් කරන්න කියලානේ පණිවිඩය ලැබුණේ අයියෝ මල්ලියේ පෙර කොරෝද නෙවෙයි එහෙනම් පෙරක දෝරු මහත්තුරුන්ගේ පෙරකදෝරු මහත්තුරුන්ගේ පෙරක දෝරු මහත්තුරුන්ගේ නීතිවල මාදර සෙත්තාන්තියක් කරන්න කියලා නෑ වැරදි එහෙනම් පෙරක දෝරු මහත්තුරුන්ගේ නීති නිම්නාදේ කලාවුලනේ කලාවුලලා එහෙමයි නේද ඔව් ඔව් අන්න අර අයියා කිව්වා පල්ලෙහාට ගිය වෙලාවේ මේ දවස්වල නඩුකාර හාඳුරු ඇප දෙන්නෙත් නැහැ දින දෙන්නෙත් නැහැ පුළුවන් නම් ඒකට සාන්තියක් කරන්න කියලා. ඒක හොඳයි. ඒකත් හොඳ වෙයි නේද? ඒකත් හොඳයි. එහෙනම් අයියේ අයියට කියන්න අයියේ දැකලා තියෙනවද? මොකද්ද මේ වැනෙන්නේ කියලා? අපි දන්නේ මොකක් වඩනවා කියලා මල්ලි ඔය. ඔයට පේනවා මේ වැනෙනවා. වැනෙන එක නම් පේනවා මොකද්ද කියලා තමයි පේන්නේ. ඈ අයියා දන්නේ මම මේ හෙළුව අයියෝ මල්ලි. ඕක හෙළුව නෙවෙයි ඕක සලුව. ඒකත් එහෙමයි එහෙනම් නේද? ඈ අම්මේ මේ ලලිතත් ඇවිල්ලානේ. අයියේ ඒක නෙවෙයි. ඔව්. මට මේ එච්ච ජංජාලයක් වුණානේ. හරිම ජංජාලයක් නේ උනේ. අයි මොකෝ ජංජාලයක් ඇඟේ දාගත්තද? දාගන්න උනේත් නෑ අයියේ. මෙහෙට එන්න බස් වලට නැග්ගාම හරි වැඩනේ වෙන්නේ හොරන බස් වලට. ඇයි මොකක්ද උනේ කියමු බලන්න. මං කියන්නේ එන. කමන්නේ කියමු බලන්න. කාර්යයක් නැත්තේ? නෑ කියන්න. ඒක නෙවෙයි. ඔව්.
මාර වැඩේ උනේ. ඉතින් කියන්නකෝ ගගේ කර කර ඉන්නේ. ඒ වර මේ කට්ටිය නරක වෙයිද දන්නේ නැහැ. නෑ කියන්න. ඈ නරක වෙන එකක් නැද්ද? නෑ කියන්න. එහෙනම් කියලා දාන්නද? කියලා දාන්න. එහෙනම් කියන්න ගොල්ලෝ තන්තෝසනේ. මෙහෙට එන්න බස් එකකට ගොඩ වැදුනා. ලස්සන ලියක් මගේ පිටිපස්සෙන් වුණා. අගලම සරසුරන් වන් හංසයෝ දෙන්නා. ලැජ්ජ හිතන කෑල්ලනේ අයියේ. මල්ලි කියලා දාන්න ඉතුරු ටික. කියලා දාන්නද කවල්ලට? හත් අට වරක් මගේ පිටකොන්දට ඇන්නා. අපි වෙන්න ලලිතත් ඇවිල්ලා. අයියේ. ඔව් මල්ලි. ඒක නෙවෙයි. ඔව්. ඒක නෙවෙයි. එහෙනම් මං හිතගෙන කවියක් කියන්නේ. හිටගෙන කවි? ඔව්. හිටගෙන කවි නෙවෙයි මල්ලි හිටවෙන කවි. හිතගෙන කවියක් කටපාඩම් කියන්නද? හිටගෙන හිටවෙන කවිය කඩපාඩම මේවා කියමු. කටපාඩම් කියන්නද? මේ කට්ටිය කැමති වෙයිද දන්නේ නෑ කැමති වෙයි කියමු බලන්න. කියලා බලමුනේ. අපේ මාමාගේ හිතේ මාමර වැඩ ගන්න. නන්දගේ හිතේ දුව දීලා ගැලවෙන්න. අපේ නෑනගේ හිතේ හඳ පානෙන් පැන යන්න. ඒව කොහෙද මාත් එක්ක? මගේ නම් හිතේ දෙන්නම අරගෙන යන්න. ඒක නෙවෙයි අයියේ. ඔව් මල්ලි. ඒක නෙවෙයි මං අර පල්ලෙහාට ගියානේ. ඒ ගියාම අර බුලත් පිට කන නංගින්න අර. ඔව් අර තොම්බ රත් වෙලා ඉන්නේ බුලත් පිට කාලා. මල්ලියේ ටොම්බේ නෙවෙයි තොල් දෙක තොල් දෙක. බුලත් පිට කාලා රත් වෙලා ඉන්නේ නංගින්න අර නංගි. ඔව්. ඒ නංගි බුලත් පිට කාලානේ රත් වෙලා තියෙන්නේ. අනේ නෑ ඒ වෙන ගාන දෙයක් තියෙනවා. එහෙම දෙයක් ගාලා මල්ලිට වැරදිලා ඒ. බුලත් පිට කාලා නෙවෙයි නෑ. එයා මගේ මේ ලොකු තොම්බ දැකලා ඇහුවා. ඔව්. අයියෝ එයා බැඳලාද කියලා. ඉතින් මං කව මූණ බැඳලා ඉන්න කියලා. මොකද උනේ ඉතින්? එහෙනම් වැඩක් නැහැ ඒක. එහෙනම් වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒක හරි ගියේ නෑ වගේ. අපි හීපදයක් කියමු. හීපදයක් කියලා පොඩ්ඩක් බලමු නග්ගලා ගන්න. නෑ මල්ලි දැන් කවි කිව්ව ඇති. කියනවනම් මොන හරි කෙටියෙන් කියන්න. හීපදයක් කියමු ටක් ගාලා. ඇති වෙනත් එක. හීපදකින් පද දෙකක් විතර කියන්න අපිට වෙලා නැහැ. ඔව්. මොකෝ මල්ලි මේ පිකන් කර බලන්නේ. පොඩි පොඩොස්සියක් ඉන්නවා මම බැලි ජූලියක් කරගන්න කියලා. මොකා? ජූලියක් කරගන්න. ජූලියක් කිව්වේ. ජූලියක් කරගන්න කියලා පොඩොස්සියක්. මේ ජූනියර් කෙනෙක්. එහෙනම්. අයියෝ මේ මල්ලිට මොකටද ජූනියර්ලා? එහෙනම් කාටේ ජූනියර්ලෝ? ජූනියර්ලෝනේ පෙරකදෝරු මහත්තුරුන්ගේ. මම මේ බැලුවේ වැඩ පොඩ්ඩක් උගන්වන්න කියලා. අයියෝ මල්ලි. දැන් ඉන්න ජූනියර්ලා වැඩ ඔක්කොම දන්නවා. එහෙම? ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ නැහැ. එහෙනම් මල්ලිට වැඩ ඉගෙන ගන්න ඕන නම් ජූනියර් කෙනෙක් ගන්න. ඒකත් එහෙමද? ඔව්. එහෙනම් අපි හිපදයක් කියමු. ඔන්න මලේ ඔය නාමල නෙලාවරෙන් අත බිදෙයි ගහ උගුලන් හනික වරෙන් කැලණි ගඟේ ලොරි යනවා බලාවරෙන් සාදුකාර දී ලොරියක නැගී වරෙන් මම් බාලේ ඇති කළ තල ගොයි පැටියා මට තනියට අල්ලපු ගෙදරින් හිටියා යන එන ලොරි වෑන් නවතාගෙන හිටියා මිනි නොකයි මාතර කිකිලිගේ පැටියා. අයියෝ මල්ලි. ඔය හිටගෙන කවි කියලා හරියන්නේ නැහැ. හරියන්නේ නැද්ද? හරියන්නේ නැහැ. ඒත් මොකද කරන්නේ ඉතින් මේ කට්ටිය? අපි පොඩ්ඩක් වෙන චූන් එකක් දාමු. මේ කට්ටිය චූන් කරගන්න පුළුවන් වේද අපිට? පුළුවන්. ඔය පෙරකදෝරු මහත්තයෝ චූන් දානනේ. හොඳ චූන් කාරෝ පෙරකදෝරු මහත්තුරුයි. එහෙමයි. ඔව්. එහෙමනම් මේ කොහොමද ගෙදර හිටියත් මේ වෙලාවට චූන් වෙලා ඉන්න වෙලාවනේ. ගෙදර හිටියත් චූන් වෙන වෙලාවනේ අයියා කියන සවාලාට මගේම චූන් මටම චූන්. හරි අපි චූන් එකක් දාලා ගමු වෙන. චූන් එකක් දාලා බලමුද? මේ කට්ටිය චූන් වෙලා ඉන්නේ. එයි. ඔයා දිරව නැද්ද බෙරේ? දෙන්න රබුටන් හැලෙන්න. එන්න බා රබුටන් ඇහිදින්නේ. හරි. ටටටටාර පැටිය ටටටටාර පැටිය ටටටටාර පැටිය ටටගෙන් ටටාර පැටිය ටටටටාර පැටිය ටටගෙන් හරිලා පැටිය ටටටටාර පැටිය ටටටටාර පැටිය ටටටටාර පැටිය ටටගෙන් ආමුගඩි පැටිය ටටටටාර පැටිය ටටටටාර පැටිය ටටටටාර පැටිය මෙයයි හරිම සෙවල කොටියා. බලන්නකො ටොම්බෙන් සෙවල බෙර හැටි. ඒක නෙවෙයි අයියේ. ඔව් මල්ලි. ඔයාගේ මගේ ඒවා කී කිය ඉඳලා වැඩක් නැහැ මේ කට්ටියට. තේරුණා? වෙන එකක් කියලා මේ පෙරකරෝද මහත්තුරුන්ගේ නීතිවල මාදේ
කරාවුලට. අයියෝ ආය අන්තිම මොහොතේ ඔය කොරෝද කතා කියන්න එපා. ඕ අපි එහෙනම් මේ සෙස්සාන්තියක් කරන්න නාවේ. එහෙනම් එහෙනම් දෝරු මහතුරුන්ට. ඕ ඔව්. එහෙනම් මේ පෙරක දෝරු මහත්තුරුන් මේ ලෑස්ති කරපු නීතිවල මාද කලා මංගල්‍යයට සිතක් සාන්තියක් වෙන්න කියලා. ඔව්. අද මේ ස්ථානයට පැමිණි නඩුකාර හාමුදුරුවන්ටයි නඩුකාර හාමුදුරු නෝනලටයි නෑ මල්ලියේ. එහෙනම් නඩුකාර මහත්වරුන්ටයි. ඔව්. ඒ නෝන මහත්වරුන්ටයි. එහෙනම් මේ සියලුම නීතිඥ මහත්වරුන්ටයි. එහෙම ඈ? ඔව් මෙතෙන්න පැමිණි සියලුම දෙනාටයි. ඔව්. ඈ ආපු අයටයි නාපු අයටයි ඔව් කවදාවත් නාපු නැති කට්ටියට නාපු නැති කට්ටියට. නාමේ ඉන්න ඒත් ඉන්න ඉස්සරහට ඒ කට්ටියට ඒ කට්ටියටයි. ටිකට් ගත්තු නොගත්තු සියලු දෙනාටයි. අපේ සංවිධායක මණ්ඩලේ කට්ටියටයි කට්ටියටයි. ඔයාටයි මටයි ඇයි තව අපිට මේ උගන්වපු ශ්‍රීලාර් ගුරුනාන්සේට? ගුරුනාන්සේටයි ඔව්. සිතක් සාන්තියක් වෙන්න කියලා ඔව්. පදයක් අල්ලලා සලුවක් පාලා මාරුයෝ මාරුයි. වැඩිය කියන්නේ කිව්ව 14 දෙන්නා මේ කියන්න බැදී අපි දෙන්නම 14කට දාන්න බැරි නෑ ඌ ඉක්මනට මාරුයෝ ඩඩ බඩ ගාලා හරි. ආයෝන්න කියලා නේද ඔව්. ඒ සලුපාලිය නටපු යකා අපේ හොරණ මහේස්ත්‍රාත් උසාවියේ හොඳ පාලි නටන නීතිඥ මහත්මයෙක්. අපි කැමති මේ යකාගේ ඔළුව ගලවලා මේ වේදිකාවේ ඉන්න අපේ අමුත්තන්ට පෙන්වන්න. ඔබ සමග අත්පොළ සන්නාදයක් නැවත ලබා දෙන්න නලින් නිඹුලගොඩ අපේ සහෘදයාට.